බාහිර පූජා කියලා කියන්නේ. මොකද්ද දැන් මේකේ වෙන්නේ? මේකේ වෙන්නේ අය මේ භූමියේ තියෙන බාහිර දෝෂ, ප්‍රේත දෝෂ ඒ ඔක්කොම නිවාරණය වෙන්න තමයි ඒ දෝෂ తీරණය වයින් වෙන්න තමයි මේ වැඩේ කරන්නේ. එතකොට යම් සිද්ධියක් කෙනෙක් කරලා තියෙනවා ඒවත් යම් ප්‍රමාණයක් මේ වයින් වෙනවා. එතකොට දෙවියන්ට කරන කොටසක් තියෙනවා තවතර කොටසක්. ඊට පස්සේ යක්කුන්ට ඊට පස්සේ ප්‍රේතයන්ට ඒ ඔක්කොම දිය තමයි බාහිරට తీරෙන්නේ ඒ දෝෂයි කියලා. වැඩ පටන් ගන්නකොට කරන එක හොඳයි නේ. ගියක් හදනකොට නැගිලා හදනකොට වාරියුනේ කරනවා. මේක සාමාන්‍යයෙන් පටන් අරගෙන තියෙන්නේ රුවන්වැලිසය හදන කාලේ. මේ ගිලාවැස්සනේ. ඔව්. අන්න ඒ කාලෙන් තමයි මේක වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ගොඩාක් කාලෙකට වැඩක් කරන් පස්සේ තමයි රුවන්වැලිසය ඔය ගාන හදාගන්න පුළුවන්. ගොඩක් කාලෙකට කලින් ඒ කියන්නේ අවුරුදු ඒ රජ කාලේ මම පරණ මේවා නේද චාරිත්‍ර. ඒක දැන් මේක දැක ගන්න ලැබීම ලොකු දෙයක්. සමහරත් පැතිවල කරන්නේ නැහැ නේ. කරන්නේ නැහැ. කරනවා. සමහරු ඒ පලාතම වෙනස් වෙනවා නේ. කරන විදිය වෙනස් වෙනවා. අපි ඉස්සරහට පෙන්නමු තව මේ. කරන විදිය වෙනස් වෙනවා. හැබැයි දෙකම වෙන්නේ එකම දේ. එකම. පලාතම ඕනේ අර පරම්පරා තියෙන සුරු කරුන්නේ. ඔව්. ඒ අනුව වෙනස් වෙනවා. මල්ලිලා එතකොට මොකද්ද මේ දකුණ බෙන්දර සම්ප්‍රදාය. ඔකට මොකද්ද කියන්නේ? මරකට ඒකේ තමයි මේ පූජාව තියන්නේ නේ. පාන්පත්. වටේ පාන් තියන්නේ. අපි පස්සේ පෙන්නමු පාන් තිබ්බට පස්සේ තව වීඩියෝ. තව පාන් තිබ්බට පස්සේ මම වීඩියෝ එකක් ගන්න. එතකොට ඒකෙන් පෙන්වන්න පුළුවන් නේ. පාන් කීයක් තියෙනවද? පාන් 4යි 4 වගේ. 4 ඒක 4 කොනක මෙහෙම තියෙනවනේ. භූමියේ.